ඔන්න ඉතින් අද අපි හදන්න යන්නේ ඔමලට්. එන්න ලෝක ප්‍රසිද්ධ ෂෙෆ්ලා නෙමෙයිනේ පොඩි තැනකින් පටන් ගන්නවා. ඔව්. මම ඒක නම් හිතේ. ගෑස් එක ටිකක් අඩු කරන්න මහන්නේ. එන්නම් ස්තුතියි කිව්වට මහන්නේ. ඈ දෙන්නතර පයි. හරි ඉතින් මට පොඩි පිස්සුවක් තියෙනවා. ඔන්න ඊට පස්සේ අපි දා ගන්නවා ලුණු. වැඩි දාන්න. ඒ උනන්නේ මන්නේ වෙන කන්නේ. ඈ එහෙනම් මේක කාටද හදන්න මහන්නේ? ඔයාට. අන්න ඉතින් මහන්නේ කළා. කොම් වැඩක්. මම කොහෙද කල මේවා? ඈ අර මොනවද? ඔන්න ඉතින් මෙන්න මේ තියෙන අපේ ඔමලට් එක. ඉන්න ඔමලට් හොඳට පෙන්නපන්. ඊට පස්සේ ඔන්න ඔහම දා ගන්නවා කෑලි මිරිස්. ඔයාලට ඕන දේවල් දාලා හදා ගන්න පුළුවන්. එඳකන් අපි යන් අපේ සුන්දර ගම වල. මම තාම ඉස්කෝලේ යන්නේ. මේ තියෙන්නේ පිටිපත්ත. එන්නකෝ මේ තියෙන බාතල් එක. මේ තියෙන මම තාම ඉස්කෝලේ යන එක වැඩි හිතනවා. අපි යන් ඔමලට් එක බලන්න. ඔන්න තියෙන ඔමලට් එක. මේ මැඩිය තියෙන ටිකත් හුවල දාගත්තා. කඩේ කාමේ නිකන් දෙන්නේ නැහැ නේ. ඔන්න ඉතින් ලුණු ටිකක් දාගත්ත කෑලි මිරිස් දාගත්තා මොකක් හරි ප්‍රශ්නයක් වෙලා ඒකට. ඒ දිය වෙලානේ. එහෙම දිය වෙනවද අපි හදන ඒවා. යන්න. අනිත් පැත්ත ගෙවුවා. ඔන්න ඉතින් ඔයාලගෙන මේ හෙන්ද පොඩි කේස් එකක් තියෙනවා. මහන්නේ මට මේක වැඩි වෙලා අල්ලන් ඉන්න බෑ ටික ගන්නවද? මේ තියෙන අපේ අයියගේ එක හැබැයි යාගේ මොලේ නෑ. ඔයාලගෙන මම පිටන කලගෙන මේක වටේට පෙන්නන්න හොඳට. මේක වටේට පෙන්නන්න ඕන. මෙන්න මේ මහන්නේ ගෑස් එක ඔෆ් කරලා ගිහින් යන්නේ. ගෑස් ඔෆ් කරන දාන්න ඕනේ අනිත් ඒවා දැන් නැතුණාට. මේක ටික. ඉස්සෙල්ම කියනවා මම උයන්න දන්නේ නැහැ. ඔමලෙත් දැන් විතර දැන් ලකුණුම් කවදා හරි ඔමලෙත් තමයි අපිට කකා ඉන්නේ. ඔව් නංගි වන්න දන්නේ නැහැ. නංගි උයන්න දන්නේ නැහැ. මේ මම මට එකක් විතර හදන්න දන්නේ නැහැ. මට කරම ඉන්නේ. ඔන්න ඉතින් මේ තියෙන අපේ බාන්නේ. ඔන්න ඉතින් මේ තියෙන අපේ සුන්දර ලිප. පොඩි මොංගල් පාට ගින්ද. ඔය මූඩියෙන් එකක් දාන්න මහන්නේ. ඔයාලගෙන අපේ සහෝදරිය දායි. මේ ඉන්නේ. නිනාවි කැත. ඔන්න ඉතින් කඩේ මුදලාලි මේව නිකන් දෙන්නේ අඩියට වෙනකම් ඌරලා ගන්න. හැබැයි ඔක්කොම දාන්නේ නෑ. ඔන්න ටිකයි දාන්න. ඔයාලා දාන්න ඕනේ මූඩියෙන් එකයි. හොඳට කො පේන්නේ හරියට. හරියට. හරි. දැක්ක. ඔන්න දැක්ක මහන්නේ. මහනියා මහන්නේ ඉතින් මේක අපි අතනින් තියමු. 120ට මෙන්න මෙහෙම ගෑස් එක ගහ ගන්න ඕන. දැන් ගින්දර චුට්ටක් අඩු කර ගන්න ඕන. අයියෝ එහාට යනවා. මට ගින්දර මෙච්චරක් ඇති මහන්නේ. ඔන්න ඊට පස්සේ හැන්ද පොඩ්ඩක් දෙන්න අර පොඩි හැන්ද. කො අත තියාගන්න එපා ඔකට. අපේ අම්මා මේ නිකන් දෙන්නේ නෑ. විතරේ තාම කඩාගත්තේ. කඩාගත් ඔයා විතර කඩාගත්තේ නැහැ මේකත් ගහලා තෙරුත් දාලා. දැන් විතරේ කඩන ගත්තේ. බිත්තරේ කඩන. දාඬුන් එනවා ඉතින්. දැන් මෙන්න මේ ආකාරයට 120ට හැදිගා ගන්න ඕන. කල වෙන කලින් අපි මේක ගිහින් දාගන්න. අනවන් ගියා. හරි ෂෝක්. අපි ඉතින් මේක මේ අවස්ථාවේ අපි කැමරාව බාවිනෝ සෙනොලී මැටින්යට. මම මගේ මැරුම් කන්නයි යන්නේ. අපි ඊට පස්සේ මෙන්න මේ ආකාරයට තමයි එක පේන්නේ. වැඩි හිතන්නකෝ. උඩින් කැල්විස් ටින්ගකුත් ලස්සනට දාගන්නවා. අනිත්ම ලස්සනට පැහැදිලිව
ඔයාලට පොඩ්ඩක් වැඩි කරගෙන බලන්න. ඔන්න ඉතින් ඒක රෙඩි වෙනකම් අපේ කඩාගත්තු බිත්තර කටු දෙක අයින් කරගන්න ඕනේ. ඒක නම් දාන්න ලිපට. මෙන්න මේ ආකාරයට ලුණු දාගන්න. වැඩි වුණොත් ඉතින් මම මේක මෙයාට කවනවා. මට හොඳයි මට විත්තර දෙකයි. මේ ඉන්නේ පල්කු. මේ බලා ගන්න. මේ ඉන්නේ සුන්දරත්වය. මෙයන්ට මේ වීඩියෝ කල් දාන්නේ මම. ඈ මෙයාට බැහැ මොකක්ද? ආපහු යන් අපේ ගම බලාගෙන ඉන්න. මේ තියෙන අපේ ගම. අපි පල්ලෙහාට ගියේ නෑනේ. යමු බලන්න. ඔන්න ඉතින් පල්ලෙහාට යද්දී මෙන්න මේ වගේ තත්ත්වයක් තමයි අපේ. ඔව්. ඇත්තටම කිව්වොත් පොඩි නිවසකුත් තියෙනවා. අර ඉන්න කට්ටිය. ඔන්න මාපව අපි යන් දුවන්න එපා. නන්න වීඩියෝ කැත වෙනෝනේ. ඒ නිසා අන්න අරුව මට අඬ ගහනවා. ඒ නිසා අපි යන් හිමි සීරුවෙන් බලන්න. මොකද මට බලන්න වැඩ හිටියේ. ඔව්. ඈ මේ ඉන්නේ මගේ අම්මලා. මේකේ ඒක මේක ඇල්ලුවා. ඔන්න ඉතින් ගෑස් එක ඔෆ් කළා. දැන් තියෙන්නේ මගේ පිඟානක. දැන් තියෙන්නේ පිඟානකට බා ගන්න. ඊට පස්සේ තියෙන්නේ කන්න. ඔන්න ඉතින් මගේ ඔමලට් එක. කන්න කිව්වට මේව නිකන් නෙමෙයි කපිලා බතුත් එක්ක දාගෙන. බත් එක ඉදෙනකන් තියෙන්න ඕනේ. මෙන්න මෙයාගේ එක. මෙන්න මගේ එක. මොකද කරන්නේ බත් ටිකක් දෙන්න.